Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද වීඩියෝ එකෙන් කරන්න ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර කියන එක. ඉතින් අද Q&A වීඩියෝ එක තමයි අද කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ ඉවර වෙනකම් ඉන්න. මොකද කොයි වෙලාවෙ හරි ඔයාගේ ප්‍රශ්නෙට උත්තරෙත් අනිවාර්යයෙන්ම මං කියයි. ඉතින් ඔයාලම තාම subscribe කරලා නැත්නම් මතක ඇතුව subscribe කරලා තියාගන්න. සහ ඔයාගේ යාළුවොත් මේ channel එක ගැන දන්නේ නැත්නම් මතක ඇතුව එයාලට share කරලා තියන්න. ඉතින් අපි දැන් ගිහින් බලමු මොනවද ඔයාලා අහලා තියෙන්නේ සහ මොනවද ඒකට තියෙන විසඳුම්. ඒ කියන්නේ මොනවද උත්තර කියලා. ඉතින් දැන් ගිහින් බලමු ඒ ප්‍රශ්න සහ උත්තර මොනවද කියලා. ඉතින් පළවෙනියට තියෙනවා 91D6N කියලා එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා ඇත්තටම ජිම් ගියේ නැද්ද තනියමද වර්ක්අවුට් කරේ කියලා. ඉතින් ඇත්තටම ජිම් ගියේ නැහැ. තනියම කියන්නේ මම වර්ක්අවුට් කියන්නේ ඇඟ හදන්න පටන් ගත්ත මුල් කාලේ වර්ක්අවුට් කරේ අයියත් එක්ක. ඉතින් දැන් නම් තනියම තමයි. දැන් කියන්නේ මුල් කාලේ කියන්නේ 2022 වගේ තමයි මුලින්ම ගැම්ම අරගෙන ඇඟ හදන්න පටන් ගත්තේ. ඉතින් දැන් අවුරුදු 3ක් විතර එතකොට. ඉතින් ඒ කාලේ හැදුවේ ඇඟ හදන්න ගත්තේ අයියත් එක්ක. දැන් නම් නැහැ. දැන් ඉතින් මම තමයි තනියෙන් කරන්නේ. ඉතින් ඒක තමයි ඒකට ඊපස්සේ අහලා තියෙනවා ඇන්ටා සසාකි කවුද නැහැ හිම තමයි නම පෙන්නන්නේ. බොනවද ස්කූල් යනවද තාම ඇඟ හදා ගන්න ඕනි කියලා හිතුණ හේතුව මොකක්ද? ඉතින් බොනවද බොන්නේ නැහැ බීලත් නැහැ මෙච්චර කාලයකට බීලා නැහැ මුකුත්ම පාවිච්චි කරන්නේ නැහැ. ඊට පස්සේ ඉස්කෝලේ යනවා තාම ඔව් යනවා මේ අවුරුද්දේ ලෙවල්. ඊපස්සේ ඇඟ හදා ගන්න ඕනි කියලා හිතුණ හේතුව මොකද්ද? එහෙම හේතුවක් නැහැ. ඉතින් අයියත් එක්ක ඒ කාලේ නිකන් පටන් ගත්තා. අන්තිමට ඉතින් කරගෙන ගියා ඉතින්. ඊපස්සේ අයියෝ ඔයාට ඇඟ හදා ගන්න කොච්චර කාලයක් ගියාද කියලා අහලා තියෙනවා. ඩාර්ක් ලෙජන්ඩ් W6E කියලා. ඉතින් අවුරුදු 3ක් තමයි 2022 වගේ පටන් ගත්තේ මතක විදියට. ඔව් 22 තමයි. ඉතින් දැන්ට අවුරුදු 3ක්. ඊට පස්සේ සඳරු දිල්ෂාන් කියලා කෙනෙක් අහලා දෙනවා හෝම් වර්ක්අවුට් කරන්න හරියන ප්ලෑන් එකක් දෙන්නකෝ. ෆුල් වීක් ප්ලෑන් එකක් හැම බොඩි පාර්ට් එකකටම දෙන්නම්. ඊපස්සේ ඩාර්ක් ලෙජන්ඩ්ම තව එකක් අහලා දෙනවාට වයස කීයද කියලා. ඉතින් වයස 18යි. දැන් ලබන මාසෙට ඔය ජූනි මාසෙදී 19යි. එතකොට හරි. කලන කාවින්ද 59.2 කියලා තමයි ඊමේල් එකේ තියෙන්නේ. මුල ඉදම්ම කරන කෙනෙක්ට ගෙදරදීම වර්ක්අවුට් කරලා සතුටු වෙන්න පුළුවන් ගානට ඇඟ හැදෙන්න කොච්චර කාලයක් යනවද? මං කිව්වා හැම කල් යන එක මං කලින් වීඩියෝ එකේ කියලා ඇති. කල් යන එක තීරණය කරගන්න ඔයාමයි. ඒක තීරණය වෙන්න ඔයාගෙන්මයි. ඒ කියන්නේ ඔයා කොහොමද කෑම බීම ගන්නෙ? ඔයා කොහොමද වර්ක්අවුට් කරන්නේ? අන්න ඒකෙන්ම තමයි අපේ ඇඟ හැදෙන්න කොච්චර කාලයක් යනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මහත නැති ගොඩක් කෙට්ටු නැති ඔයාගේ ගානට මහත තියෙන කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් ඇඟ ගානට පුළුවන් ගානට ඇඟ හැදෙන්න කොච්චර කල් යනවද ගෙදරදී විතරක් කළොත්. ඉතින් මගේ ගානට සතුටු වෙන ඉතින් අවුරුදු 3ක් කරන්න. අවුරුදු 3ක් නෙමෙයි ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දකින් විතර කේස් යන්නේ පොඩි ගැටි. ඊට පස්සේ මලින්දු X beats දාලා තියෙනවා කැලෙක්ස්තෙනික්ස් ටියුටෝරියල් එකක් ඕනේ අනිවා ඕනේ කියලා. දෙන්නම් කැලෙක්ස්තෙනික්ස් ටියුටෝරියල් එකක් දෙන්නම්. ඊට පස්සේ අහලා තියෙනවා ඉන්හේල්ද දන්නේ කෙල්ලෙක් ඉන්නවද කියලා අහලා තිනවා. ඉතින් ඉන්නවා සෝක් කෙනෙක් ඉන්නවා අවුලන්නේ. හරි ඒකේ එච්චරයි. ඊට පස්සේ බලමු අනිත් ටිකේ අහලා තියෙනවා ඇනබොලික් ක්‍රේටින් එකට කොණ්ඩේ යනවද තට්ටේ එනවද? වයෝලා කියලා කෙනෙක් අහලා තින්නේ.
ඉතින් ඇත්තටම ක්‍රියේටින් ගැන නම් එහෙම ලොකු අදහසක් නැහැ. ඒ කියන්නේ සප්ලිමන්ට් ගැන නම් ලොකු අදහසක් නැහැ. මොකද මම ඒවා යූස් කරලා නැති හින්දා මම ඒවා ගැන එච්චර හොයන්නේ නැහැ. දැන් හොයන්න පටන් ගන්න ඕනේ. ගොඩක් කට්ටිය ඔය සප්ලිමන්ට් සීන් එක අහන හින්දා. ඇත්තටම වයෝලා සොරි මන් දන්නේ නැහැ. ඒක ඇත්තටම කියන්නේ ඒවා ගැන මම හොයලා නැහැ. ඊළඟට නිහාන් පෙනුජ නිපල්ස් හදාගන්නේ කොහොමද? මේකට නම් අනිම ඕන. ඉතින් නිපල්ස් හදාගන්නේ කියලා වෙනම විශේෂ දෙයක් කරේ නැහැ. චෙස්ට් වර්ක් අවුට් එක ගහපු එක විතරයි කරේ නිපල්ස් වලට කියලා වෙනම මොකුත් අමුතුවෙන් කරේ නැහැ. ඉතින් ඒකෙන් චෙස්ට් වර්ක් අවුට් එක කරා. චෙස්ට් කියන්නේ කොහොමද පුෂ් අප් වලින් තමයි චෙස්ට් එක හැදුවේ. සම්පූර්ණයෙන්ම චෙස්ට් එක හැදුවේ පුෂ් අප් වලින්. ඉතින් ඒක කරා හිත ඔටෝම නිපල්ස් ආවා. තව ප්‍රදීප් දිසානායක අහලා තියෙනවා වයස කීයද? 18යි. තමාස දෙකකින් 19යි. ප්‍රෝටීන් ප්‍රමෝද් ජයරත්න ප්‍රෝටීන් කෑම ගන්න සල්ලි නැහැ. ඒකට විසඳුමක් කියන්න. ඉතින් විශේෂ මොකුත් කන්න ඕනේ නැහැ. මාත් එහෙම කිසිම දෙයක් කන්නේ නැහැ. සල්ලි දීලා ප්‍රෝටීන් එකක්වත් ගහන්නේ නැහැ. ඔය ගෙදර අම්මා හදලා දෙයක් දෙන තමයි කන්නේ. ඉතින් ඒ වගේ ಗುಣ කොස් දෙල්ල ඔය තියෙන්නේ ගමේ කුඩේ තියෙන දේවල් අන්නේ දෙයක් කාලා ඉන්න. ඉතින් ඒ වගේ තමයි ඔය ක්‍රියේටින් අනම්මනම් දේවල් වලට වඩා ඉතින් පෝෂ්‍ය තියෙනවා ඒක. ළඟට අහලා තියෙනවා ලෝන් වුල්ෆ් බඩයට කොටස අඩු කරගන්න විදියක් නැද්ද? බඩයට කොටස කියන්නේ අනිවාර්යෙන් එතකොට වගේ ෆැට් එක තමයි තියෙන්නේ. කියන්නේ තෙල් තට්ටුවක් තමයි ඔය බඩයට තියෙන්නේ. ඉතින් ඒකට වඩා කාඩියෝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝ වැට්ස් වර්ක්අවුට් කරන්න. කාඩියෝ කරලා ලෝ වැට්ස් වර්ක්අවුට් කරන්න අවුලක් නැහැ. එතකොට මම ලෝ වැට්ස් වර්ක්අවුට් එකක් දාලා තියෙනවා මේකේ. බඩේ උඩ කොටස හොඳට තියෙනවා. යට කොටස වැඩි අඩු කරගන්නේ කොහොමද? සිතාර නිම්සාර තමයි යහල් දෙන්නේ. ඉතින් ඒකෙත් කරන්න තියෙන්නේ අර වගේ මම කිව්වා වගේ කාඩියෝ එකක් ගහන්න. එතකොට ඒකෙන් යට ෆැට් එක බර්න් වෙනවා. ඉතින් ඒ කාඩියෝ එක ගහලා ලෝ ඇබ්ස් වර්ක්අවුට් එකක් කරන්න. ඉතින් ලෝ ඇබ්ස් වර්ක්අවුට් එකක් ඉතින් ඒක ස්පෙෂලි තියෙන්නේ ලෝ ඇබ්ස් වලට. ඒ කියන්නේ බඩේ යට කොටසට තමයි. ඊට පස්සේ අහලා තියෙනවා දීපාල් සුජීව කැලැක්ස්තෙනික්ස් A2 Z සීරීස් එකකින් පැහැදිලි කරලා දෙන්න. දෙන්නම් ඉස්සරහට කොච්චරනම් දිනක් තව වීඩියෝ දාන්න. කලන ගුණරත්න 6 pack 8 pack කරගන්න පුළුවන්. අනිවාර්යෙන් පුළුවන් කරගන්න. මහන්සි වෙන්න ඕන. බයික් ලයිෆ් 44.07 දාලා තියෙනවා. මට ෆෝරම් වර්ක්අවුට් ටිකක් ඕනේ. ඉතින් channel එකේ දාලා තියෙනවා. නිසිත් සෙන්විදු විදාන ගමගේ දාලා තියෙනවා. ඔයාට දැන් ඉන්න ලෙවල් එකට එන්න අවුරුදු කීයක් ගියාද? 3යි. handstand එක unlock කරගන්න එක වෙනුවෙන්ම කියලා workouts කරාද නැත්නම් normal workouts කරගෙන යනකොට ඉබේම unlock කරනවා. එහෙම unlock කරගන්න කියලා විශේෂ දෙයක් කරේ නැහැ. ඉතින් අපි handstand වලට එහෙම අපේ shoulder strength එක ගොඩක් වැදගත්. ඉතින් ඇත්තටම shoulders muscles වලට ගොඩක් workout කරන්න. එහෙම විශේෂ දෙයක් කරේ නැහැ. ඉතින් unlock කරගන්න කියලා. යොමාල් ටයිකොන්ද ටේසිය දන්නේ 16 years කෙනෙක් ක්‍රියේටින් ගත්තට කමක් නැද්ද? 16 years කමක් නැහැ. මං හිතන්නේ මං දැකලා තියෙනවා ගොඩක් මල්ලිලා ක්‍රියේටින් ගහනවා. ඒ කියන්නේ ඉතින් ජිම් එකේ අයියානේ කියන්නේ ඉතින් ක්‍රියේටින් ගහන්න කියලා හොඳ ඇතිනේ නේ. මට කියලා තියෙනවා කට්ටිය. චමෝත් කෞශල්‍ය හරියටම 6 pack එක හැදෙන්න කොච්චර කාල යනවද? ඒක තීරණය වෙන්නේ ඔයාගෙන කෑම කරන්න මොනවද අන්නේ දේවල් මත. වීඩියෝ එකක් දාලා තියෙන එකට බලන්න. චමෝත් බලන්න ඒක. SK
KS NNS SJKSKS 53යි 98 අයියේ මොනවා කරත් චෙස්ට් ලොකු වෙන්නේ නැහනේ මල්ලි මොනවද කරන්නේ මොනවා කරත් කියන්නේ පුෂප් ගහන ඇදිනේ එතකොට චෙස්ට් ලොකු වෙන්නේ නැත්තම් දැන් පොඩි ඉතින් ටික කාලෙකින් නම් ලොකු වෙන්නේ නැහැ කොහොමවත් ඉතින් මම කොච්චර කාලයක් ගැපුවද කියලා මම දන්නේ නැහැ හැබැයි නේ අවුරුද්දක් විතර හැබැයි සාමාන්‍යයෙන් ගැහුවොත් චෙස්ට් ලොකු වෙනවා වයිච්චර සෙල්ලම් කරන්නේ නැතුව ඇතිනේ බලන්න try කරලා ඉතින් ඊට පස්සේ අසිරු සහිත් අහලා දෙනවා weekly workout plan එකක් දෙන්න පුළුවන්ද දෙන්න පුළුවන් කියන්නේ මේ දවස්වල නම් අමාරුයි පොඩ්ඩක් එක්සෑම් හින්දා මම කියන්නේ ඊට ඉස්සරහට වීඩියෝ දාන එක පොඩ්ඩක් සීමා කරන්න වෙයි ඉතින් කොහොමත් එක්සෑම් එකෙන් පස්සේ ඔන්ලයින් කෝචින් පටන් ගන්න මම කියන්නේ නුවන් D6N ඇත්තටම ජිම් යන්න නැතුව තනියම වර්ක්අවුට් කරලා දැන් හදාගත්තේ. ඔව් කවුරු හරි කිව්වොත් එහෙම ඇඟ හදන්න බෑ කියලා කනට දෙකක් ගහලා මගේ කොට එකක් පෙන්නන. නැත්තම් මගේ channel එක දෙන්න. RDMRRK මට හොරු KRA රාජක RAJAKA කවුද දන්නේ අන්න එහෙම කෙනෙක් කියලා දෙනවා අයියේ මට ගැලැක්ස්තෙනික්ස් මුල ඉඳලා පටන් ගන්න ඕනේ කොහෙන්ද පටන් ගන්නෙ කියලා තේරෙන්නේ නැහැ මුලින්ම ඔයාගේ ස්ට්‍රෙන්ත් එක හදා ගන්න ඕනේ මොකද ගැලැක්ස්තෙනික්ස් කරන්න බෑ අපේ ඇඟ විතරක් තිබිලා බෑ ස්ට්‍රෙන්ත් එක ඕනේ ඉතින් يعني ශක්තිය ෆිට්නස් ඉතින් ඒක හදා ගන්නවා මුලින්ම කරන්න ඕනේ එක්සර්සයිස් කරලා ඔයාගේ ස්ට්‍රෙන්ත් එක මුලින්ම හදා ගන්න ඉතින් බේසික් ගහලා ඉතින් මගේ channel එකේ තියෙන වීඩියෝ කරාම ඇති මල්ලි දිල්ෂාන් යාපා බණ්ඩාර අහලා තියෙනවා සප්ලිමන්ට් නැතුව කාලය කොච්චර ගියත් අවුලක් නැහැ ඇඟ හදා ගන්න පුළුවන් මේ මගින් කිසිම සප්ලිමන්ට් එකක් ගහන්න නැහැ මේ වෙනකම් කිසිම එකක් නැහැ චුට්ටක්වත් ගහන්න okay ආයෙත් අරයමයි SKSNNSJ එයාමයි අයියේ රිලැක්ස් ඉද්දි බඩ තියෙනවා තද කරපුවාම 6 pack මට දැන් වයස 15යි 15ට හොඳයි ඉතින් තද කරාම පැක් එක එනවා කියන්නේ තව කල් තියෙන එක්සර්සයිස් කරන්න closed 2025 යපන අකුරු දෙකක්ද කොරියන්ද මම තියෙනවා අකුරු දෙකක් සප්ලිමන්ට් මුකුත් නොබී ස්වභාවිකවම ඔය වගේ ඇඟ හදාගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ස්වභාවිකයි මගේ ඇඟ අදී ගේමින් ඒ වගේ බයිසෙප් වලට සුපිරියක් ඕන ඉක්මනට ලොකු කරගන්න මෙයා මේක දාලා තියෙන්නේ මම බයිසෙප් වීඩියෝ එක දාන්න කලින් ඉතින් බයිසෙප් වීඩියෝ එකක් දැම්මා සුපිරියක් ඉතින් ඉක්මනට ලොකු කරගන්න නිතූෂ සමරදාස නිතූෂ කියලා දින ඔයා පට්ට thank you කැලැක්ස්තෙනික්ස් ටියුටෝරියල් එකක් ඕනේ අයියේ කවුද අහලා තියෙන්නේ සනුජනී සලිතද සනුජනී සලිතනේ මම වර්ක්අවුට් කරන්නේ ඔයාගේ වීඩියෝ බලාගෙන දැන් මට සුපිරියක් තියෙනවා ගැම්ම දාන්නම් ටියුටෝරියල් එකක් ඉස්සරහට දාන්නම් දිනෙත් සුසර කැලැක්ස්තෙනික්ස් පටන් ගන්නෙ කොහොමද ඒකට කරන්න වෝම් අප් එක්සර්සයිස් ටිකක් කියලා දෙන්න වෝම් අප් කියන්නේ මුලින්ම අපි අපේ වෝම් අප් එකෙන් කරන්නේ අපේ ඇඟ උණුසුම් කරගන්න අපේ ව්‍යායාමයට රෙඩි වෙන එකක් තමයි ඉතින් ඒකෙන් කරන්නේ ඉතින් වෝම් අප් එකට වඩා පුළුවන් ජම්පින් ජැක්ස් පයින්න එහෙම නැත්නම් හයිනි එහෙම නැත්නම් මොකද්ද ෆාස්ට් ෆීඩ් කියලා තියෙන ගැන අර එක නම් ඔහොම ගහන එක ඒවා ස්කිපින් පයින්න පුළුවන් අන්න ඒ වගේ දේවල් මොකක් හරි කරලා ඊට පස්සේ ස්ට්‍රෙචින් ටැප් එකම කරලා අපිට පටන් ගන්න. කවුද අහලා දෙන්නේ? බිනෙත් සුසර.
motivation G1W අහලා දෙනවා මේක දැකලා සින්දුවක් කිව්වේ නැත්තම් තරහයි. සින්දු කියන්න බැහැ මට. සනුජ නිසලිත අරයමයි. වර්ක්අවුට් කරනකොට හුස්ම ගන්න හැටි ගැන විතරයි තියෙන්නේ. ගැන කියන්නකො වෙන්නේ ඇති. හුස්ම ගන්න හැටි කියන්නේ ඔය රෙප්ස් එකක් ගහද්දී කියන්නේ ඒක මට මෙහෙම කියන්න තේරෙන්නේ නැහැ. තාම පුෂ් අප් එකක් ගමු අපි. පුෂ් අප් එකක් ගහද්දී අපි පුෂ් වෙලා මම අනේ මට ඒක හරියට කියන්න තේරෙන්නේ නැහැ නේද? මම ඔයාලට හරියට මේ කියන්නේ මේ ගහලා පෙන්නන්න ඕන. මේ ඉස්සරහට ඒ හුස්ම ගන්න පාලනය කියන්නේ ගන්න විදිය අඩු එක වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට. ඒකෙන් බලමු මේ. කවුද සනුජ නිසලිත ඒක බලන්නේ. ඒකක් දාන්නම් යානේ. SL home gym 6150 superior thank you. ඊට පස්සේ calisthenics පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලමද කවුද හරද දීපාල් චන්දික calisthenics පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලමද උසට හරියන බරක් නැති වුනහම ප්‍රශ්නයක්ද calisthenics පටන් ගත්තේ පොඩි කාලේ ඉඳලා නෙමෙයි calisthenics ඔය පටන් ගන්න තාම මම අවුරුද්දක් විතර වෙන්නේ ඔව් 2024 මුල පටන් ගත්තා අවුරුද්දක් වගේ උසට හරියන බරක් නැති වුනහම ප්‍රශ්නයක්ද ප්‍රශ්නයක් ඇඟේ හරියට බීම් අපේ ඇඟේ හරි BMI යගේ නෑ කියන්නේ ඒක ප්‍රශ්නයක් ඉතින් ඒක පොඩ්ඩක් බලා ගන්න ડોක්ටර් කෙනෙක්වත් හම්බෙන්නේ ඒක ප්‍රශ්නයක් ඒක ඇත්තට නෑ 0.6 ambition එක මොකද කියලා අහලා තියෙනවා ඉතින් ambition එක කියලා දෙයක් මට හිතා ගන්න බැහැ බලමු නේද හරි ඉතින් මේකේ එච්චරයි ඊළඟට තව ටිකක් තියෙයි AD ගුණරත්න අහලා දෙනවා අයියේ ඔයා ඔය ඇඟ හදාගත්තේ සම්පූර්ණයෙන්ම හෝම් වර්ක්අවුට් වලින් විතරද ජිම් එකකට ගියේම නැද්ද ඉල්ලෙයි මල්ලි ඉල්ලෙයි හෝම් වර්ක්අවුට් විතරයි බැරි නෑ හෝම් වර්ක්අවුට් කරලා ඇඟ හදාගන්න සහිරු දෙනෙත් ඉක්මනින් මහත් වෙන්න කෑම ටිකක් කියනවකෝ ඉතින් කන්න ඕන මොනවාද කියලා ඒ කියන්නේ ඉක්මනින් මහත් වෙන්න කන්න ඕන දේවල් මං කලින් මහත් වෙන වීඩියෝ එකක් ගැන කිව්වා ඒකේ දාලා තියෙයි ඒක බලන්න සහිරු දෙනෙත් ශාලා තාරක අයියේ මැරතන් එකක් දුවද්දි කරන්න ඕන දෙයක් කියලා දෙන්නකෝ. ඉතින් මැරතන් එකක් දුවද්දි අපේ ඒ කියන්නේ අපේ එනර්ජි එක පවත්වා ගන්න හොඳම දෙයක් තමයි අපි හුස්ම ගන්න. ඉතින් හුස්ම ගද්දී අපි නහයෙන් හුස්ම අරන් කටෙන් පිට කරන්න ඕන මැරතන් එකක් දුවද්දි. ඒක ගොඩක්ම බලපානවා. ඒ කියන්නේ මැරතන් එකක් විතරක් නෙමෙයි මීටර 400ක් 800ක් දුවද්දි අපි කටෙන් හුස්ම අරන් නහයෙන් හුස්ම අරන් කටෙන් පිට කරන්න. ඒක තමයි ටෙක්නික් එක. එහෙම තමයි කියන්නේ ඉස්සෙල්ලා. එහෙම කරන්න ශාලා තාරක අයියේ බොඩි ෆැට් එක 130ක් වගේ ඉන්න කෙනෙක්ට සාමාන්‍යයෙන් 125ක් අඩු කරගන්න ක්‍රමයක් දන්නවද බොඩි ෆැට් එක 130 ඉඳන් 125ක් කරනවා නම් ඔයාගේ කැම ටික හරියට පාලනය කරගන්න ඕන තෙල් නැති කැම ගන්න ඕන හරිද ඒ අරගෙන ඊට පස්සේ 125ක් විතර අඩු කරගන්න. ඉතින් වර්ක්අවුට් කරන්න, කාඩියෝ ගහන්න. ඉතින් ඒ වගේ විතරයි ඉතින් කරන්න පුළුවන් නැත්තම් වෙන මැජික් මොකුත් නැහැ. මොකද බඩ බස්සන්නවත් ඇඟ හදා ගන්න. පස්සේ ඇනොනි මවුස් 179 කියලා කෙනෙක් කියලා දෙන වර්ක්අවුට් එකෙන් පස්සේ මසල්ස් මාර විදියට රිදෙනවා. ආයෙ වර්ක්අවුට් කරන්න බැරි වෙන දවස් 3-4ක්. ඔයා බිගිනර් කෙනෙක් නම් ඒක සාමාන්‍යයි. ඔයා එහෙම නැත්නම් ඔයා දැන් කරලා ඉන්ටර්මීඩියට් වගේ එහෙම නැත්නම් ප්‍රෝ ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට එහෙම වෙනවනම් ඔයා එක්ක අනිවාර්යෙන්ම මොකක් හරි දා වැරදියට ගහනවා. ඔයාගේ මසල්ස් එහෙම රිදෙන්නේ නැත්නම් ඔයා ගොඩක් රෙප්ස් ගන්න. ඒ රෙප්ස් ගැව්වට දවස් 3-4ක් යනකම් නම් ආයෙ ගහන්න බැරි වෙන්නේ නැහැ ප්‍රෝ කෙනෙක්ට නම්. ඉතින්
බිගිනර් කෙනෙක් නම් සාමාන්‍යයි ඒ දේ මුල්ම පටන් ගන්න කෙනෙක් නම් නැත්තම් අර මේවා ගහන විදිය වැරදි ඇති ඇනොනිමවුස් ලියෝ හටාකේ UH3IZK බඩ අඩු කරන්න ඇප්ස් වර්ක්අවුට් කරාම පුළුවන්ද නැත්නම් බඩ අඩු කරන්න වෙනම එක්සර්සයිස් තියනවද කියලා දෙන්නකෝ අයියේ ප්ලීස්. බඩ අඩු කරගන්න වෙනම එක්සර්සයිස් තියෙනවා. ඉතින් බඩ අඩු කරගන්න බඩ කියන්නේ අපේ තනිකරම ඇඟේ තියෙන ෆැට් එක. ඉතින් ඒක අඩු කරගන්න අපි අනිවාර්යෙන් කාඩියෝ කරන්න ඕනේ. ඔය දැකලා ඇතින උදේ පාන්දර ග්‍රවුන්ඩ් වල මිනිස්සු කොච්චර දුවනවද කියලා ඇයි? කෙට්ටු එකෙක් දුවන දැකලා තියෙද නෑ? මහත කට්ටිය දුවන්නේ. ඒ ඇයි බඩ අඩු කරගන්න. ඉතින් යාළගේ ඇඟේ තියෙන ෆැට් එක යාලා බර්න් කරගන්න. එහෙම ඉතින් අනිවාර්යෙන් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙන්නේ නැතුව ඉතින් ඇඟක් තියා මොකුත් හදාගන්න බෑ. ඉතින් ප්‍රතිඵලයක් ගන්න නම් අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ලියෝ හටාකේ ඇප්ස් කවුට් ගහන්න කලින් වාගේ ලොකු බඩක් තියෙනවා අනිවාර්යෙන් කාඩියෝ කරලා ඒක ටිකක් අඩු කර ගන්න ඕනේ. ඊට පස්සේ නෑ සාමාන්‍ය ගන්නට ආවට පස්සේ තමයි ඇප්ස් කවුට් ගන්න. ඇප්ස් කවුට් ගහලා ඊට පස්සේ තමයි අපේ ඇඟේ තියෙන පැක් එක අපේ එළියට දෙන්නේ. බඩ අඩු වුණා. ඉතින් මුලින්ම කාඩියෝ ફોකස් කරන්න මුලින්ම. ක්ලෝස් 2025 දාලා දෙන හපු ප්‍රශ්න වලට රිප්ලයි නැහැ නේ බං කියලා. ඉතින් රිප්ලයි දැන් මම මේකෙන් තමයි දෙන්නේ. මං කිව්වා ඒක මේකෙන් වීඩියෝ එකක් කරන්නම් කියලා. ඔයාගේ performance boost කරගන්නේ කොහොමද? හස කැලුම් 87. ඉතින් මම්මගේ performance boost කරගන්නේ training විතරයි. training කරන්න ඕනේ. ඕකේ ඊට පස්සේ මාස් අමයිනෝ එක හොඳයිද මහ වෙනවට දිනේෂ් කාවින්ද. අනේ දිනේෂ් කාවින්ද මං එහෙම ලොකු අවබෝධයක් නැහැ ප්‍රෝටීන් වර්ග ගැන. ඒ කියන්නේ සප්ලිමන්ට් ගැන ඇත්තට ලොකු අවබෝධයක් නැහැ. මම ඒක හොයලා නැහැ. මම යූස් කරලා නැති හින්දා. දැන් මම ඒක හොයගෙන යන ගමන් තියෙන්නේ. මම ඊළඟ වීඩියෝ එකක් ගේන්න සප්ලිමන්ට් මොනවද හොඳ නැති කියලා. සවිත්‍රාද දන්නේ සවිත්‍රා 33 44 වගේ එකක් තියෙන්නේ. සවිටර් කැලක්ස්තෙනික්ස් ගැන වීඩියෝ එකක් ඕනේ කියලා තියෙනවා. ඉතින් දෙන්නම් ඉස්සරහට දෙන්නම්. සුරන්ති සිල්වා අහලා තියෙනවා දුවන කෙනෙක්ගේ කකුල් දෙකට කරන්න හොඳ legs workout and නැද්ද කියලා. ඉතින් legs workout කියන්නේ මම දාලා තියෙන මේ හොඳම leg exercise එකක් තමයි squat ගන්න එක. ඉතින් තව අර මම දාලා තියෙන leg workout උත් දුවන කෙනෙක්ගේ කකුල් වලට හොඳයි. ඉතින් දුවන කට්ටිය ගොඩක් ගහන්නේ leg workout ගහන්නේ බර දාලා. ඉතින් මන්නම් කරන්නේ බර දාලා නෙමෙයි ඉතින්. ඔයා දුවනවා නම් අනිවාර්යෙන් ඔයාලට කෝච් කෙනෙක් ඉන්නවා. කෝච් කෙනෙක් අහන්න. හරි සුරන්ති සිල්වා. ඉතින් අර ස්කොට් ගහන එක එහෙම හොඳයි මේ ලෙග් වලට. ෆෝරම් එක හදාගන්න එකක් කියන්නකෝ නිශාන්ති රණතුංග. ෆෝරම් එක හදාගන්න වීඩියෝ එකක් මම දාලා දෙනවා මේ ළඟදී දැම්මේ දැන් ටික කාලයක් ඇති. වීඩියෝ එකක් දැම්මා. ඒක සුපිරි. ඒක ගහන්න. හස කැලුම් අහලා දෙනවද ආයෙත් යාමයිනේ. ඔය හස කැලුම් 20යි 80ට අහලා දෙනවා. දවසට විශේෂයෙන් කන්නේ මොනවද? කොච්චර ප්‍රෝටීන් කනවද? දවසට එහෙම විශේෂයෙන් කන්නේ කියලා විශේෂයෙන්ම කන දෙයක් නැහැ. 3 වේල කනවා හොඳට. එච්චරයි ආය ලොකුවට විශේෂයෙන් එහෙම අමුතුවෙන් කියලා කන දෙයක් නැහැ. දිනුල් ටෙක් ඔයාගේ ගම මම අවිස්සාවෙල් ඉන්නේ. අභිෂාන් ජයවර්ධන අයියේ නියම හાર્ට් 6 pack workout no rest වීඩියෝ එකක් දෙන්නකෝ. කරමු. රෙස්ට් නැතුව එක දිගටම විනාඩි 10ක් වුණත් ගහනම් 6 pack workout එකක් ගහමු. ඊට පස්සේ late night wolf දාලා තිනවා.
අයියේ ඔයා කැලෙක්ස්තෙනික්ස් නේ කරන්නේ. ඔව් මල්ලේ. ඉතින් කැලෙක්ස්තෙනික්ස් එක්සර්සයිස් ප්ලෑන් චෙල්සිට් හෑන්ඩ්ස්ටෑන්ඩ් වීඩියෝස් දාන්න ප්ලේලිස්ට් එකක් විදිහටම දැම්මනම් එලම දාමු. හරි. දැන් හිමාලි චතුරාංගනී ළඟට දාලා තියෙනවා. අයියේ මං ඇබ්ස් වර්ක්අවුට් කරා මාස 3ක් විතර කාඩියෝ එක්ක. නියමයි ඈ. මගේ බොඩි ෆැට් පර්සන්ටේජ් එක තියෙන්නේ 12ක් 15ක් අතර. ඒත් ඇබ්ස් ඩෙවලොප්මන්ට් එක මදි වගේනේ. මාස 3ක් විතරනේ කරා කිව්වේ. මාස 3ක් විතර ඇප්ස් ඩෙවලොප්මන්ට් කියන්නේ මාස 3කින් විතර 6 පැක් වල නිකන් අර තියනවා වගේ පොඩි එකක් එයි. අර පැක් එක කට් වෙලා අර එළියට පැනලා කෑලි එන්නේ නැහැ. කොහොමද මාස 3න් එන්නේ නැහැ ඒක. ලොවෙත් එන්නේ නැහැ. ඉතින් මාස 3න් අර පොඩි හැඩයක් එයි. ඇඟේ ඒ කියන්නේ බඩේ හැඩේ එයි ගන්නට ලස්සන පොඩි හැඩයක් එයි මාස 3න්. ඉතින් අර විදියට අර තව මේවා වෙන්න තව කරන්න ඕනේ. මාද අවුරුදු 3ක් නේ. ඒ වගේ මාස 3න් කොහොමවත් බෑ. හරි. ඊට පස්සේ ඉවරද? ඔය ටික තමයි ඔයාලා අහලා තියෙන ප්‍රශ්න. ඉතින් පැය භාගයකට ආසන්න වෙලාවක් මේ වීඩියෝ එක තියෙනවා. ඉතින් ඔයා මේ දක්වා බලපු එක්කෙනෙක් නම් මම හිතනවා මම ඔයාගේ ප්‍රශ්නෙට අනිවාර්යෙන් උත්තරයක් දෙන්න ඇති කියලා. ඉතින් වෙලක් කට්ටියගේ ප්‍රශ්න මිස් වෙන්න ඇති. මොකද තව වෙලා වීඩියෝ එක ඇද්දොත් එහෙම වීඩියෝ එක කවුරු බලන්නෙත් නැති වෙයි. මොකද පැය භාගයක් කියන්නේ දැන්ටමත් හොඳටම වෙලා වැඩි. ඒකින් හින්දා. ඉතින් එක් කාගේ හරි කමෙන්ට් මිස් වෙලා දෙනවා නම් සමා වෙන්න. ඔයාලා ඒ කමෙන්ට් ආයෙ දාන්න මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්නම් ඒවට. ඉතින් මේ ටික තමයි අද ඔයාලා අහපු දේවල් වලට උත්තර. ඉතින් මේ වීඩියෝ එක කියන්නේ ඔයාගේ යාළුවන්ටත් මේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කට්ටියටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයා මාව subscribe කරලා නැත්නම් මතකතු ඒකත් කරන්න. මොකද මේ වගේ ඉස්සරහට තව ගොඩක් වීඩියෝ තියෙනවා මං ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒ දේවල් බලන්න ඕන නම් ඒ දේවල් දැනගන්න ඕන නම් ඇඟ හදා ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඉතින් හරි එහෙනම් thank you for watching guys. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.